අද මම කතා කරන්නේ මේ අධිකව ආදරය කරන පිරිමි පාර්ශවය ගැන. ඉතින් උන් ඔය වගේ පිරිමි සම්බන්ධකම් ඇති කරගන්නේ ලේ යට මස් නහරවලට කහ වැදුණු තමන්ගේ හෘද සාක්ෂියක් ඇතිවයි. මේ ආදරෙන් කාරුණිකව සලකන්නේ මේ හදවතින්ම. ඒ කවුරු හරි පිරිමි කෙනෙක් ඔයාලා ඉස්සරහා ඔවුන්ගේ සිත රිදීම් කියනවා නම් සතුටු වෙන්න, තර්ක කරනවා නම්, වේදනාවෙන් කෑ ගහනවා නම් එතකොටත් ඔයාලා සතුටු වෙන්න ඕන. මොකද තාමත් මේ පිරිමි කැමති ඔය හැම දෙයක්ම පමාරන ඔයත් එක්ක ජීවත් වෙන්න. ඒ වගේ තමයි මේ භයානකම දෙයක් තියෙනවා. ඒ තමයි පිරිමියෙක් නිහඬ වීම. වෙනදා වගේ කියවන්නේ නැත්නම් ඒ පිරිමියාගේ ඉල්ලීම් වෙනුවෙන් සටන් කරන්නේ නැත්නම් දුකක් දැනුන වෙලාවකදී ඔයාගේ ඉස්සරහා කඳුලක් වට්ටගන්නේ නැත්නම් හිතන විදිහට ඒ පිරිමින්ගේ අත්හැරීමේ පළමු පියවර. මේ වගේ දේවල් සිද්ධ වෙනකොට තමයි මේ අනිත් පාර්ශවයට ගොඩාක් වෙලාවට දරා ගන්න බැරි වෙන්නේ. නමුත් එයාලට අමතක වෙනවා මේ පිරිමි මෙහෙම වෙන්න හේතුවත් ඒ පාර්ශවයම තමයි කියලා. පිරිමින්ට කොහේ හරි තැනක දැනුනොත් තමන් වෙනුවෙන් තමන්ට කවුරුත් නැහැ කියලා මේ පිරිමින්ගේ හෘද වස්තුව ගලක් වගේ රළු වෙන්න පටන් ගන්නවා. කිසිම මිනිස්සෙක් කෙරෙහි හැඟීම් දැනීම් නැති ගානට ජීවත් වෙන්නත් ගන්නවා. අවාසනාවකට වගේ ඒ මොහොතේම සැබෑ ආදරයක් හම්බුනහම ඒක ගැනවත් හිතන්නේ නැති තරමට ඔවුන්ගේ මේ හිත රළු වීම වැඩි දියුණු වෙනවා. තව දෙයක් තියෙනවා. පිරිමි හිතවල කිසිම දවසක පරිගැනීමේ චේතනාවක් නැහැ. මේ වෛර කරන්නේත් නැහැ. හිතින් නිහඬ වීමක් සහ මේ අත්හැරීමක් විතරක් සිදු වෙනවා. අන්න ඔය ක්‍රියාවලිය මේ වෛර කිරීමක් පරිගැනීමකටත් වඩා හරි භයානක සිද්ධාන්තයක්. ඒ තමයි මේ අධිකව ආදරය කරන පිරිමි. මේ පිරිමින්ට මේ අවාසනාවකට වගේ තවත් කෙනෙක් එක්ක මේ තමන්ගේ ජීවිතය බෙදා ගැනීමේ අරමුණු නැත්තරම නැති වෙලා යනවා. ඉතින් ඒකට හේතුව මේ කොහේ හරි කවුරු හරි කොතනක හරි කියලා දුන්නු ලස්සන ආදරය කියන පාඩමක් හේතු කොටගෙන මේ පිරිමි තවදුරටත් රළු වෙන්න පටන් ගන්නවා.